අද පලින් වතර බ්ලොග්ගයක් කරන වීක් ඩේ සාමන වීකන්සල ගන්න අද වැඩ දවසක් වැඩ ඉන්න අතරේ වික් අයිඩිය එකක්කාව ඉයර ගොඩක් මම දන්නේ කානෙන්ච් බ්‍රන්් එකත්තක ඇක්ලි මමිට කලින් කරපු බිස්නස එකක් තියෙනවා සමාරයමාවකින් දන්න ෆිට්ල සයිල අද ඒක අන්ෆෝර්චනටලි වහනවා ද මොකක්ද වෙන්නේ කියල තම කතාගන්න සහ ඊට කලින් මොකද කොහොම ෆිට සැලන් පටන් ගත්ත සහ එතන ඉගෙනගත් බේවල් එකටික පැ කතා කරු සොය ෆිට සයිල සෝ මේක තමයි අපේ ෆිට්නස් අයිලන් ස්ටෝ එක ඉතින් මේකලු කතාවක් තියන මං එක පුළුවන් තරන් කෙටියෙන් කියන මෙ ලොග කටික් කෙටිවෙයි බට මහිතන ගොඩක් ඉම්පෝර්ට් ලෙසන්ස් තියෙනවා ශය කරන්න ඇති මම දෙදස් දාස්සයේ නොවම්බර් තමයි මේ පාරට එන්න ෆට්ෆර් ඩබනිය කියලමකට කියන්නේ පි පටන් ගන්නේ මේකට ශොප්ස් දෙකක් එහ පැති තියෙන ශොප් එක මේක තම මගේ ජීවිතය පටන්ගත පලවෙනිම ශොප් එක දෙදස් දාසේ මේක ඇති වර්ගඩි 100ක් විතර පොඩි ශොප් එක. ඉතින් මෙතනින් තමයි මගේ බිස්නස් ජීවිතේ පල හැමදේම පටන් ගන්න. ඉතින් මම මේ කඩේ වැඩ කරලා තියෙනවා කරන්න තියෙන හැම දෙයක්ම කරලා තියෙනවා. මට මාරම තාම මතකයි මේ ශොප් එක අරිද්දි ෆීලිං එක. මොකද ෆස්ට් ටයිම් ශොප් එකක් අරින්න පොඩි ශොප් එකක් මේක. ඊට පස්සේ මේකින් අපිට යන්න වෙනවා. අපිට යන්න වුණ හේතුව අපිට මේක ඉඩ මදි වුණා. ඊට පස්සේ අපි යනවා මේ පාරම තව ඉස්සරහා තියෙන ශොප් එකකට. කස්ටම බේසක මේ පැත්තේ හැදිච්ච නිසා මම ලොකේෂන් එක මාරු කරන්න කැමති වුණා. මට ඕන හැම වෙලේම මේ පාරෙම ඉන්න. මොකද දැන් කස්ටමර්ස්ලා ගොඩක් පුරුදු වෙලා ඉන්නේ මේ ඒරියා එකේම කස්ටමර් බේස් එක පුරුදු වෙලා හිටපු නිසා. ඊට පස්සේ අපි මාරු වෙනවා මෙන්න මේ බිල්ඩිමට. දැන් නම් ඒක වෙන ෂොප් එකක්. ඒක ලස්සන හදලා තියෙනවා. නමුත් ඉස්සර එහෙම තිබුණේ නැහැ. මේක ටිකක් ලොකුයි ඊට වැඩිය. දැන් ලස්සනට හදලා තියෙන වෙන බ්‍රෑන්ඩ් එකක්. මෙතනත් අවුරුද්දක් විතර හිටියන් පස්සේ අපිට මේකෙත් ඉඩ මදි වුණා. ඉතින් අපි තව ලොකු ෂොප් එකක් ඕන කියලා for a luck right. ඒකට එහා පැත්තම ෂොප් එක available වුණා. which is this shop. එතකොට මං හිතන්නේ මේ අවුරුදු 10ක් ඇතුළත shops තුනකට මාරු වෙලා තියෙනවා එකම පාරේ. ඉතින් මම හැම වෙලේම බැලුවේ මේතනින් යන්නේ නැතුව මෙන්න මොකද කස්ටමර් බේස් එක පුරුදු වුණායින් පස්සේ ගොඩක් අයට ලේසි. ඉතින් ඊට පස්සේ අපි මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවෙන් පස්සේ මෙතනම තමයි අපේ ඔෆිස් එක තිබ්බෙත්. උඩ තට්ටුවේ අපි ඔෆිස් එකක් හැදුවා. එතකොට කානේජ් සහ ඔය ඔක්කොම උඩ තට්ටුවේ දැන් තමයි වැඩ කරේ. පල්ලෑ තට්ටුවේ තමයි ෆිට්නස් අයිලන්ඩ් කියන ශොප් එක තිබ්බේ. බිස්නස් එක ගැන දන්නේ නැති අය කියන්නේ ෆිට්නස් අයිලන්ඩ් කියන්නේ ගොඩක් ස්පෝර්ට්ස් නියුට්‍රිෂන් තමයි අපි විකිණුවේ. ඉතින් වේ ප්‍රෝටීන්, ක්‍රියේටින් පවුඩර්, ප්‍රී වර්ක්අවුට්ස් ඒ ඔක්කොම විකුණනවා. ජිම් ඇක්සසරිස්. මම මේ බිස්නස් එකට ආවේ මම අර පර්සනල් තිබ්බ ෆිට්නස් පැෂන් එකත් එක්ක තමයි අපි පොඩියට පටන් ගත්තා. නමුත් ඊට පස්සේ මේ බිස්නස් එක ග්‍රෝ වුණා. රයිට් අපි මේ බිස්නස් එක ග්‍රෝ කරපු විදිය ගැනත් අපි මම පොඩ්ඩක් ඉස්සරහට කතා කරන්න කොහොමද අපි බිස්නස් එක ග්‍රෝ කරපු යූස් කරපු ටැක්ටික් එක ගැන. අවුරුදු 5ක් 6ක් ඇතුළත මෙතෙන්ට ආවා. අද ටිකක් sad day right. Today is a sad day because after 10 years මගේ business life එක හැමදේම පටන් ගත්ත තැනින් අපිට යන්න වෙලා තියෙනවා. only reason is landlord අපිලා request කරා මේක මේ building එක ඒගොල්ලන්ට ආපහු ඕනේ. මොකද ඒගොල්ලන් මේ building එක ආයෙ renovate කරලා තව උඩට තට්ටුවක් හදලා ලොකු කරන්න යනවා කියලා. ඉතින් ඒකට සෑහෙන කාලයක් යනවා. ඉතින් අපිට unfortunately after 10 years Stratford Avenue එකෙන් යන්න වෙනවා. රයිට්. ඉතින් අපි කවදාකවත් give up කරන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ බැලුවා මොකද්ද කරන්න පුළුවන් හොඳම දේ කියලා. ඉතින් අපි බිස්නස් එක වහන්නේ මෙතනින් යනවා විතරයි. ඇතුළට මම පෙන්නන ෂොප් එක. So this was fitness island තාම බෝඩ්ස් එහෙම තියෙනවා. රයිට්. ඉතින් දැන් බිලින් එක බාර දුන්නාන් පස්සේ දැන් ක්ලීන් කරලා බාර දෙන්න උඩ තට්ටුවට මේක තමයි අපේ ඔෆිස් එක උනේ. ඉතින් මෙතන තමයි අපි ඔක්කොම ගොඩක්ම early carnage days ඒ කියන්නේ first few days වල වැඩ කරේ මෙතන තමයි එක ටේබල් එකක් තිබ්බේ. ඔක එහා පැත්තේ glass partition එකකින් එහා පැත්තේ තමයි මම වැඩ කරේ. ඒතකොට අපි මම හිතන අවුරුදු 2ක් 3ක් විතර මෙතන ටීම් එක වැඩ කරා. ඒකත් එක්ක ඊට පස්සේ අපිට මෙතන ඔෆිස් එකේ ඉඳන් මදි වුණාම තමයි අපි දැන් ඉන්න ඔෆිස් එකට ගියේ. After 10 years we decided not that we decided right අපිට මෙතනින් move වෙන්න කියලා ඔප්ෂන් එකක් තිබුණේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි බැලුවා කොහොමද අපි තාම මේක කන්ටිනියු කරන්නේ. මොකද බ්‍රෑන්ඩ් එකක් හදන්න ලේසි නෑ. දැන් අපි අවුරුදු 10ක් කරලා තියෙනවා. හැදිච්ච කස්ටමර් බේස් එකක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට තිබ්බ හොඳම ඔප්ෂන් එක කියලා අපි හිතුවේ තමයි අපේ කානේජ් ස්ටෝ එක ඇතුළටම මේ බ්‍රෑන්ඩ් එකත් අරන් යන්න. ඩුප්ලිකේෂන් ස්ටෝ එකේ මේ වෙලාවේ යම් කිසි කොටසක් තියෙනවා අපි වැඩිය පාවිච්චි කරන්නේ නැති. එතකොට මේකෙදී අපිට වාසි සහ අවාසි දෙකම තියෙනවා. ඉතින් good thing is ඒන කස්ටමර් බේස් එකටත්
මේ බ්‍රෑන්ඩ් එකෙන් පර්චේස් කරන්න පුළුවන්. bad thing is දැන් කස්ටමර්ස් අපිට මේ ඒරියා එකේ අපිට පුරුදු වෙලා තියෙන අයත් එක්ක එතෙන්ට සමහර අයට එන්න ලේසි නෑ. ඒ කියන්නේ ඒගොල්ලන් පුරුදු වෙලා තියෙන මේ ලොකේෂන් එකට. ඒක සමහරට බිස්නස් එකේ ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. ඉතින් නමුත් that is a part of it. Sometimes අපිට unexpected විදිහට එනවා. මොකද අපි මේක එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙමෙයි. අපිට මාස 2කට විතර කලින් කිව්වා ඊළඟ මාස 2 ඇතුළත බිල්ලින් එක ආපහු ඕනේ. ඒ නිසා අපිට අපෙන් මෙතනින් යන්න වෙනවා කියලා. බට් ඒකත් එක්කම මාර කලින් කතා කරේ කොහොමද අපි ෆිට්නස් වලින් ග්‍රෝ කරේ කියලා. ඉතින් ඒක ගැන මම පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් නැත්තම් මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. අපි යූස් කරපු ටැක්ටික් එක තමයි give free knowledge කියන එක. ඒතකොට අපි ඉස්සෙල්ලාම ෆලෝ කරන අය දන්නවා ඇති අපි ෆිට්නස් අයිලන්ඩ් හැදුවේ knowledge කියන දේ ෆ්‍රී දීලා. රයිට් ඉස්සර ඕක දැන් අපි බ්‍රෑන්ඩ් එක පටන් ගත්තාම මේ වෙලාවේ මාකට් එකේ ගොඩාක් කම්පිටිටර්ස්ලා හිටියා. අපි ෆෝකස් කරේ නැහැ කොයි වෙලාවකවත් ප්‍රොඩක්ට් විකුණන්න පුළුවන් තරම් සේල් එක ගේන්න. අපි බැලුවේ කොහොමද අපේ ඔඩියන්ස් එකට ෆ්‍රී නොලෙජ් එක දෙන්නේ. ඒකෝර ඕගලන් අපේ පේජස් වලට ගිහලා බලන්න පුළුවන්. YouTube channel එකට ගිහලා බලන්න පුළුවන්. රයිට් අපි වීඩියෝස් කරා කොහොමද කන්නේ කොහොමද ට්‍රේනින් කරන්නේ හරියට. ඒකෝර අපි ඉන්ඩස්ට්‍රි එකේ හිටපු ලීඩින් ට්‍රේනර්ස්ලත් එක්ක පාර්ට්නර් වෙලා ඒගොල්ලන්ගේ ඇඩ්වයිස් අරන් දුන්නා. එතකොට මේ ඔක්කොම අපි කරේ ෆ්‍රී. රයිට් මේක මාකටිං ටැක්ටික් එකක් බලන අයට ඕගලන්ටත් මොකක් කර බිස්නස් එකක් හදන්න ඕන. මොකද කස්ටමර් කෙනෙක් කවදාකවත් ආස නැහැ හැම වෙලේම මේක ගන්න. මේක තමයි හොඳම ප්‍රොඩක්ට් එක. මේක තමයි බෙස්ට් සප්ලිමන්ට් එක. මේක තමයි බෙස්ට් ප්‍රෝටීන් එක. එහෙම ඒ වෙලාවේ මුළු මාකට් එකම මාකටිං කරේ ඒ විදියට. අපි මේ පාත් එකේ ගියේ නැහැ. රයිට් අපි කවදාකවත් අපේ ප්‍රොඩක්ට්ස් ගැන කතා කරේ නැහැ. අපි කතා කරේ අපි ට්‍රේනර්ස්ලා ගෙනල්ලා ඇඩ්වයිස් දෙනවා කොහොමද ඔයාගේ ෆිසික් එක හදාගන්නේ. කොහොමද ඔයා කෑම කන්න ඕනේ. කොහොමද ඔයාට අපි මේ ඇඩ්වයිස් ඔක්කොම දුන්නේ ෆ්‍රී. right so we didn't charge for that මේක හරහා තමයි අපි අපේ ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන්නේ මොකද අපි ෆ්‍රී නොලෙජ් එක දුන්නාම ඒ වීඩියෝස් බලපුවා අපේ බ්‍රෑන්ඩ් එක ට්‍රස්ට් කරා ඊට පස්සේ අපි සමහරට ඒ වීඩියෝ එකේ අන්තිමට දානවා ඕගලන්ට මොන හරි සප්ලිමන්ට්ස් ගන්න ඕන නම් අපේ ලොකේෂන් එකට එන්න අපි වීඩියෝ එක මැදින් සමහර ඇඩ් එකක් දානවා අපි අලුත් ප්‍රොඩක්ට් එකක් එහෙම ගෙනල්ලා තියෙනවා ෆිට්නස් අයිලන්ඩ් එකට ඒක ඇවිල්ලා ගන්න so අපි කරන පොඩ ඉන්ඩිරෙක්ට් මාකටිං right ඉන්ඩිරෙක්ට් මාකටිං so මේක බලන ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් තියෙනවා නම් හැම වෙලේම ප්‍රොඩක්ට් එකම විකුණන්න හදන්න එපා give value first right ඔයා කස්ටමර් ගෙන් දෙයක් ගන්න කලින් කස්ටමර්ට දෙන්න පුළුවන් උපරිම value එක දෙන්න. ඒ දෙන value එකෙන් තමයි කස්ටමර් වගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ. ඉතින් අපි ඒකට අපි අපේ first fitness expo එක කරා 2018. ඒකෙත් අපි කරේ full experience එකක් හදන්න එන අයට right. ඉතින් අපි අපේ මම YouTube channel එකක් කරා. එතකොට ඒක School of Fitness කියලා තියෙනවා. තාමත් page එක තියෙනවා 100,000 plus subscribers ලා ඒ ඔක්කොම උනේ මොකද අපි බැලුවේ කොහොමද පුළුවන් තරම් ප්‍රොඩක්ට් විකුණන්න කියන එක නෙමෙයි. බැලුවේ කොහොමද පුළුවන් තරම් knowledge එකක් දෙන්න. ඉතින් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක මොකක් වුණත් පුළුවන් තරම් free knowledge දෙන්න. ඒක free දෙන්නේ. නමුත් ඒක බලද්දි ඒක හරහා ඔයාලට indirect marketing එකක් කරන්න පුළුවන්. example එකට අපි වීඩියෝ එකක් දානවා කොහොමද ඔයාගේ physique එක. නමුත් අපි ඒකේ මැදදී සමහරවිට අපේ ප්‍රොඩක්ට් එකක් ප්ලග් කරන්න පුළුවන්. ඒකේ අන්තිමද අපේ ප්‍රොඩක්ට් එක ප්ලග් කරන්න පුළුවන්. සමහරවිට ප්‍රොඩක්ට් එක ප්ලග් කරන්නෙම නැහැ. නමුත් අර කස්ටමර් අපේ වීඩියෝ එක බලලා අපේ බ්‍රෑන්ඩ් එකත් එක්ක කනෙක්ට් වෙලා තියෙන නිසා එයාට අර රික්වයර්මන්ට් එකෙද්දි මොන හරි ගන්න එයා නැචරලි හිතන්නේ මේක තමයි බ්‍රෑන්ඩ් එක මේගොල්ලන් අපිට ට්‍රස්ට් කරන්න පුළුවන්. So this is the marketing tactic. So that's my lesson number 1 or advice number 1 from this vlog. බ්‍රෑන්ඩ් එකක් නැත්තම් මේකක් කරන අයත් එක ඒකත් එක්ක මෙතන අනෝජ් ඉන්න so I'm going to call him. This Anoj right. ෆිට්නස් අයිලන්ඩ් ඇවිල්ලා තියෙනවා නම් ඕගොල්ලන් දැකලා ඇති. Anoj what do you feel like today after to leave Stratford මොනවද හිතෙන්නේ? ඇත්තටම පොඩ්ඩක් අමාරුයි මෙතන යන එක. හොඳ බේස් එකක් තියෙන කස්ටමර්ස් හරික හොඳ කස්ටමර්ස්ලා ඉතින් අපිට මෙතනින් යනකොට ඒගොල්ලන් කියන්නේ හරි දුරයිනේ අපිට එන්න අමාරුයි කියලා. බට අපි ඒ කස්ටමර්ස්ලා කියන්නේ පුළුවන් දුරක් කමක් නැහැ. අපි ඕන වෙලට කොළඹ ඉන්නවා නම් අපි පිටුතුරු හරි කස්ටමර්ස්ලාට ප්‍රොඩක්ට්ස් එක ගෙවනවා. So මට හනෝජ් හම්බෙන්නේ 2000 කීයද? 2022 කානේජ් වලට ආවේ right. කානේජ් එකේ වැඩ කරන්න කානේජ් එකේ වැඩ වගේ තමයි ආවේ. නමුත් කාලයක් යද්දී හොඳට perform කරා හනෝජ්. එතකොට අපි දැක්කා හනෝජ්ගේ potential එක තියෙනවා. best customer service පැත්තට it was very excellent right. ඉතින් අපි ඒ talent එක දැකලා තමයි මම යාට කිව්වේ ඔයාට පුළුවන් ද ඇවිල්ලා ෆිට්නස් අයිලන්ඩ් එක බාර ගන්න. මොකද ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. මේ point එක ගැන කතා කරමු. මොකද්ද ෆිට්නස් අයිලන්ඩ් එකට අපි කොහොමද ඒ transition එක උනේ කියලා. නමුත් ඒ වෙලාවේ මම හනෝජ්ට කතා කරාම හනෝජ් කිව්වේ එයා ඇවිල්ලා බාර ගන්නම් කියලා. නමුත් ඔයාට හනෝජ් මම මේකට ස්මෝල් ඉන්ටර්විව්
ඔයාට ඒ කෝල් එක ඇවිල්ලා මේක ඇවිල්ලා මැනේජර් විදිහට බාර ගන්න ගියාම ඔයාට එක්ස්පීරියන්ස් එකක් තිබ්බද? nervous. experience like, right, so he had no No experience, no experience, but on the job, right, ඉගෙන ගත්තේ ඔක්කොම ඉතින් mistakes වෙනවා, right, මම ඇවිල්ලා අනිවාර්ය මොන හරි කියනවා, but that's a part of it, but we all learned, right, he has grown a lot, right. ඔයගොල්ලෝ මේ shop එකට ඇවිල්ලා තියෙනවා නම් මෙයාගේ customer service එක ගැන දාන comment එකක්, right, so then you will බැලලා දැම්මොත් I don't know, right, but yeah, he's been great. I think we අපිට මේක unfortunate වුණත් but අපි we don't stop, so අපි දැන් කානේජ් එකට ඉතින් අපි එතන ඉඳන්ම මේ business එක control කරනවා. So yeah, if මම මැදින් ad එකක් දානවා, so if you want supplements, proteins, pre-workouts, gym accessories, call Hanoj මම number එක දාන්න. All right, thanks. Thank you. So that was just to show Hanoj තමයි මේ business එක සෑහෙන කාලයක් බැලුවේ, right. මේකත් එක්ක මම යනවා second point එකට. So first point was I spoke about marketing tactic. දෙවැනි එක තමයි ස්පෙෂලි වගේ entrepreneurship journey එකේ early days වල දැන් මම මේක දකින ගොඩක් දෙයක් තමයි ගොඩක් අය කියනවා ඔයා diversify කරන්න, right, නැත්නම් එකම දෙයකට අල්ලන් ඉන්න එපා, business කීපයක් පටන් ගන්න. ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා, right. එතකොට අපි මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ෆිට්නස් සැලරියට මොකද උනේ, right. අපේ 2016 ඉඳන් 2020 වෙනකන් අපි ලොකු growth එකක් තිබ්බා, right. අපේ YouTube channels grow වුණා, අපේ sales grow වුණා, ඒකයි අපි shops 3කට මාරුනේ. එතකොට 2020 ඉඳන් ගත්තොත් ඕගොල්ලන් දකින්න ඇති ෆිට්නස් අයිලන්ඩ් එකේ ඩ්‍රොප් එකක්, right. ඒ කියන්නේ ඒ බිස්නස් එක ග්‍රෝ වෙගෙන ආවා, ඒ බිස්නස් එක ඩ්‍රොප් වුණා. මාකටිං බැලුවොත්, පේජස් බැලුවොත් මාකටිං ගොඩාක් ඩ්‍රොප් වුණා. අපි කරන මාකටිං, අපි කරපු ඉවෙන්ට්ස්, අපේ ප්‍රොඩක්ට් රේන්ජ් සෑහෙන ඩ්‍රොප් එකක් ආවා. දැන් මේ ඩ්‍රොප් එක ආපු හේතුව මගේ ෆෝකස් එක නැත්තම් මේ ෆවුන්ඩර් නැත්තම් entrepreneur මගේ ෆෝකස් එක 2020 ඉඳන් ටික කානේජ් පැත්තට හැරුණා, right. කානේජ් පටන් ගද්දි ෆිට්නස් අයිලන්ඩ් එකට තමයි ලොකුම ෆෝකස් එක තිබ්බේ. කානේජ් කියන්නේ පොඩ්ඩියට තිබ්බ දෙයක්. so 2020 21 ෆිට්නස් අයිලන්ඩ් එකට තමයි ලොකුම ෆෝකස් එක තිබ්බේ. ගොඩාක් මාකටිං කරා, අපි කානේජෙන් මුකුත් කරේ නැහැ. නමුත් ටික කාලයක් යද්දී අපි දැක්කා කානේජ් එකේ growth එක මේකට වැඩි. හේතුව කානේජ් ටාගට් කරන ටාගට් ඔඩියන්ස් එක ලොකුයි. so මේක බිස්නස් වල මම කලින් වීඩියෝ එකක් ෂෙයා කරා, total addressable market size කියනවා, TAM කියලා කියනවා අපි, right. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක ගන්න කොච්චර කට්ටිය ඉන්නවද එළියේ. දැන් සප්ලිමන්ට්ස් ගත්තොත් සප්ලිමන්ට්ස් පාවිච්චි කරන ටික අඩුයි, right. ඒ කියන්නේ ලංකාවේ හැමෝම සප්ලිමන්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඇඳුම් අඳින අය ඊට වැඩිය 10 ගුණයක් වැඩි, right. හැමෝම ටී-ෂර්ට් එකක් අඳිනවා, හැමෝම. එතකොට අපි දැක්කේ මේ බිස්නස් දෙකේදීම අපි දැක්කා කානේජ් growth එක වැඩි, කානේජ් එකේ තියෙන potential එක වැඩි. එතකොට unfortunately මගේ ෆෝකස් එක මාරු වුණා කානේජ් එකට. ඒකේ රිසල්ට් එකක් විදියට ෆිට්නස් අයිලන්ඩ් එකේ ටික growth එක අඩු වුණා. බිස්නස් එක ක්‍රෑෂ් වුණේ නැහැ කොයි වෙලාවකවත්. මොකද අපිට හොඳ ටීම් එකක් හිටියා. ඒ කියන්නේ විතර වැඩ කරපුවා හොඳ බිස්නස් එක රන් කරගෙන ගියා. නමුත් බිස්නස් එක grow වුණේ නැහැ. right. ඒ grow වුණේ නැති, so මං අද ඒක දිහා ආපහු බලද්දි I don't have regrets, right. මොකද මම දන්නවා මම දේවල් දෙකක් කරන්න ෆෝකස් කරා නම් දෙකම grow වෙන්නේ, right. ඉතින් මම ඒකයි කියන්නේ early day founders, early ඔයාගේ career එකේ පළවෙනි කාලේ හැමදේම කරන්න හදන්න එපා. දැන් මම ගොඩක් අයට කතා කරද්දී කියනවා මම මේ බිස්නස් එකත් කරනවා, මම මේකත් කරනවා, මම මේකත් කරනවා. හැමදේම පස්සෙන් ගියොත් එකක්වත් හරියට වෙන්නේ නැහැ, right. මම බිලීව් කරනවා ඔයාගේ පළවෙනි අවුරුදු 5 ඔයා බිලීව් කරන එක දෙයක් සිලෙක්ට් කරලා ඒකට දෙන්න පුළුවන් 100% දෙන්න. so මට ඒක තමයි උනේ. මම 2020 21 22 23 24 වෙද්දී සම්පූර්ණම shift focus එක මාරු වුණා කානේජ් එකට. එතකොට unfortunately fitness island එකේ growth එක අඩු වුණා. ඒක නවත්තන්න බෑ, right. and this is and I believe it because ඔයාගේ focus එක effort එක දාන දේ තමයි grow වෙන්නේ. හැමදේම එක වෙලාවෙ කරන්න ගියොත් ගොඩක් වෙලාට වෙන්නේ නැහැ. නමුත් ඔයා යම් කිසි තැනකට ආවයින් පස්සේ, කියන්නේ ඔයාගේ ස්ටැබ්ලිෂ් වුණායින් පස්සේ ඔයාගේ බිස්නස් එක grow වෙලා හොඳ හෙල්දි තැනකට ආවයින් පස්සේ ඊට පස්සේ ඔයා බලන්න ඕන අලුත් බිස්නස් එකක් පටන් ගන්න කොහොමද. මොකද අපි ඉංග්‍රීසි වලින් කියන don't have all your eggs in one basket, right. so you never know. බිස්නස් එකකට මොන හරි දෙයක් වෙන්න පුළුවන්. අපිට කවදාකවත් ඒක නවත්තන්න බෑ, right. අපි දන්නේ ඉස්සරහට මොනවා වෙයිද. අපි දැක්කා ඉස්සර vehicle import business එක විතරක් කරපු කෙනෙක් නම් COVID ඇවිල්ලා vehicle import කියන එක නැවැත්තුවාම එයාගේ ලයිෆ් එකම ඉර වෙනවා. මොකද එයාට තිබ්බේ මේ බිස්නස් එක විතරයි. so එක බිස්නස් එකක් තියෙන එක හොඳ දෙයක් නෙමෙයි. නමුත් මම අනිත් පැත්ත ගැන කතා කරනවා. අලුතෙන් entrepreneurship business වලට බහින කෙනෙක් නම් එක දෙයක් පස්සේ යන්න, right. focus
ඒක ගොඩ දානකම් හැම දේටම පස්සේ දුවන්න එපා. ඔපචුනිටිස් එන ගාන දුවන්න එපා. එකක් ගොඩ දාන්න ඊට පස්සේ ඊළඟ එකට මූව් වෙන්න. මම මේ ෆිට්නස් අයිලන්ඩ් කානේජ් කියන ස්ටෝරි එකෙන් ලොකුවට ආපු දෙයක් තමයි ඒක. මොකද මම දන්නවා මම ෆිට්නස් අයිලන්ඩ් එකට ෆෝකස් එක දුන්නා නම් අද මීට වැඩි එක තව සෑහෙන ග්‍රෝ වෙලා තියෙන්න තිබ්බා. රයිට්. අපි කියන ඔපචුනිටි කොස්ට් කියලා. හැමදේටම කොස්ට් එකක් තියෙනවා. රයිට්. හැමදේම කරන්න බෑ. කොස්ට් එකක් තියෙනවා. මගේ කානේජ් growth එකේ කොස්ට් එක තමයි ෆිට්නස් අයිලන්ඩ් growth එකේ අඩුවීම. රයිට්. නමුත් මට දැන් පුළුවන් කානේජ් එස්ටැබ්ලිෂ් වුණාන් පස්සේ මට පුළුවන් ෆිට්නස් අයිලන්ඩ් එකත් ආයි බලලා ආයි කොහොමද අපි මේ බිස්නස් එක ගොඩ ගන්න, මොනවද අපිට තව කරන්න තියෙන්නේ, අපි කොහොමද grow වෙන්නේ කරන්න පුළුවන්. right? So advice number 2 is focus on one thing. Go all out. දෙන්න තියෙන උපරිම effort එක දෙන්න. Don't half effort දෙන්න එපා. හැම දෙයකටම එකකට යන්න full effort එක දෙන්න. මම මේ කියද්දිත් මම දැන් customer කෙනෙක් කෙනා පුරුද්දට මෙතෙන්ට right? Go all out. Go all out. complete that business. ඒක grow කරන්න. ඒකට අවශ්‍ය ටීම් එක ගන්න. ඒ ටීම් එක රන් කරයින් පස්සේ වාට පුළුවන් අලුත් බිස්නස් වලට focus කරන්න. ඉතින් මම ඉගෙන ගත්තා මේ lesson එක the hard way. මට පුළුවන් වුණේ එකක් තමයි grow කරන්න, දෙකම එක වෙලාවෙ grow කරන්න හම්බුනේ. නමුත් මම හිතන දැන් අපි ඉන්න හොඳ තැනක. අපිට තව businesses ඉස්සරහට අපි තව business වලට මම personally invest or මම join වෙනවා. මම grow කරන්න පුළුවන්. මොකද මට දැන් අද හොඳ ටීම් එකක් ඉන්නවා. මම නැතු වුණත් දුවන්න. right? So that is my point number 2 on this vlog. And point number 3 and the last point. මේක මම ඊයේ ඉගෙන ගත්ත දෙයක්. right? ඊයේ ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. ඊයේ මට ප්‍රශ්නයක් වුණ නිසා මම මේ කියන්නේ. බිල්ඩින් එකක් රෙන්ට් කරන මේක සම්පූර්ණයෙන්ම අරවට අදාළ නැති පොයින්ට් එකක්. ඔයගොල්ලන් බිල්ඩින් එකක් රෙන්ට් එකට ගන්නවා නම්, ලීස් එකකට ගන්නවා නම් ගන්න කලින් ඒගොල්ලන් දෙන කන්ඩිෂන් එක, බිල්ඩින් එකේ ඒගොල්ලන් දෙන equipment appliances ලිස්ට් එකක් ලියන්න, ඔක්කොම ෆොටෝස් ගන්න, ඔක්කොම වීඩියෝ ගන්න. මොකද දවසක ඔයා අවුරුදු ගානකින් පස්සේ අයින් වෙලා යද්දි ඒගොල්ලන්ට කියන්න පුළුවන් නෑ අපි දුන්නේ මේක මෙහෙම නෙමෙයි, මේක තිබ්බේ මෙහෙම නෙමෙයි. This is very random point. Right? Random point, but I thought it's something interesting to share because අපි ගොඩක් අය building rents වලට ගන්නවා. right? Fun story. මගේ පළවෙනි building එකේ rent එක 40,000 rupees. right? අපි 40000කට තමයි අර මම පෙන්නපු පළවෙනි shop එක ගත්තේ. දෙවෙනි shop එක 75000කට තමයි rent කරේ. මේ ඉන්න shop එක ලක්ෂ 3කට rent කරේ. නමුත් අපි අනිත් stores ගත්තොත් ඊට වඩා ලොකු prices වල අපි ගොඩක් rents වලට properties ගද්දි පරිස්සම් වෙන්න, ලියන්න, ඒක ඒ landlord ගෙන් අත්සන් කරගන්න. මට මෙන්න මේ දේවල් තමයි බාර දුන්නේ. මොකද යන දවසට හැම වෙලෙම landlord බලන්නේ ඔයාගේ security deposit එකෙන් පුළුවන් තරම් කපන්න. මොකද එයා කියයි නෑ මේක ඔයාලට දෙද්දි තිබ්බේ මෙහෙමයි, මෙහෙම තිබ්බේ කියලා. එදාට ඔයාලට තියෙනවා නම් document එකක් නෑ, ඔයා අත්සන් කරලා තියෙනවා. මෙන්න මේ දේවල් තමයි මට බාර දුන්නේ. මෙන්න photos ටික මේක මේ තත්ත්වය තමයි මට බාර දුන්නේ. මම ඒ තත්ත්වයට ඔයාලට ආපහු බාර දෙනවා. right? කියන ඒ responsibility එක තියෙනවා. මොකද අපි building එකක් බාර දෙද්දි. So that's a very random point. මට මේකත් එක කියන්න ඕනේ. ඔයගොල්ලන්ගේ comments මම ඔක්කොම කියවනවා. ඒ comments වලින් තමයි ඊළඟ videos වලට ideas ගන්නෙ. So please comment. ප්‍රශ්න තියෙනවා නම් මොන හරි මේ journey එකේ ඉතින් මොන හරි ඔයගොල්ලන්ට තියෙනවා නම් comment කරන්න. පුළුවන් තරම් comments වලට මම reply කරන්නම්. If not, I'm active on Instagram. Thank you for always watching my vlogs. ඒ support එක මාර important. මම ගිය පාර දාපු video එකෙත් මට ගොඩක් comments වලින් ඔයගොල්ලන් support එක දීලා තිබුණා. That's important, right? We are nobody is perfect. මම perfect උත් නෑ. බලන කෙනා perfect උත් නෑ. right? And මේ මම ඔක්කොම share කරන මගේ personal lessons, not that I'm expert. right? I share my lessons. මම ඉගෙන ගන්න දේ තමයි ඔයගොල්ලෝ share කරන්නේ. ඉතින් මේක තව important වෙන කෙනෙක්ටත් එක්ක share කරන්න. Next vlog එකෙන් හම්බෙමු. Thank you. Now back to work, back to office. See you.